හොඳයි අද අපි රැස්ති වෙන්නේ 7 ශ්‍රේණියේ දරුවන්ගේ MCQ නැත්නම් කෙටි ප්‍රශ්න සාකච්ඡාව ආරම්භ කරන්න. එන රැස්ති වෙමු අද දවසේ ගණන් 10ක් අධ්‍යයනය කරන්න. සාමාන්‍ය මේකදී අපි 7 ශ්‍රේණියේ දරුවන්ගේ පහසුම ගණන් ටික නෙමෙයි සාමාන්‍ය 7 ශ්‍රේණියේ දරුවෙක් අවුල් කරගන්න ගණන් ටික තමයි අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ. මේ වගේ දිගටම ඔයාලට වීඩියෝ ටික බලන්න පුළුවන්. හරි. ගණන් 10 පටන් ගමු එහෙනම්. ප්‍රශ්න 1. 6 වැඩි කිරීම 4 එකතු කිරීම 3. ඉතින් මේක සුරු කරන්න කියනවා. දැන් මේ වගේ ගානක් ආවහම මුලින්ම මොකද්ද කරන්නේ? අපි පළවෙනියෙන් කරන්න ඕන මේ ගුණ කිරීමේ කොටස. 6 වරක් 4 24යි 24 3ක් එකතු කරාම 24යි 3යි 27යි. දැන් මේ ගාන ඉතාම පහසුයි. හැබැයි විභාගෙට මේ වගේ මේකම අරුත් විදිහට මේක දුන්නොත් 8 එකතු කිරීම 2 වැඩි කිරීම 5. එතකොට ළමයා දැනගන්න ඕනවා එකතු කිරීමට කලින් ගුණ කිරීම කරන්න. මේකෙත් අපි එහෙමනේ ගුණ කිරීම මුලින් කරේ. එහෙනම් කොහොමද අපි උත්තරේ හදන්නේ? 8 එකතු කිරීම 2 වරක් 5 10යි. පුතේ 10යි 8යි. එහෙනම් උත්තරේ කීයද? 18යි. ඔන්න ඒ විදිහට පළවෙනි ගාන ඉවර කරා. ඊළඟට ප්‍රසංග දෙක විදිහට අපි ඔයාලට කියා දෙනවා මෙන්න මේ වගේ එකක්. 6423 හි ඉලක්කම් දර්ශකය සොයන්න. ඉලක්කම් දර්ශකය සොයන්න. පුතේ මොකද කරන්න ඕන? ඉලක්කම් දර්ශකයේ හොයනවා නම් දරුවෙක් කරන්න ඕන ලබා දෙන සංඛ්‍යාව මොකක් වුණත් ඒ සංඛ්‍යාව මේ වගේ ඈඩ් කරලා දියලා. ඒවා එකිනෙක එකතු කරනවා. 6යි 4යි 10යි 10යි 2යි 12යි 12යි 3යි 15යි. ඒ ආව සංඛ්‍යාව තනි ඉලක්කමක් නම් ගැටලුවක් නෑ අපි ඒක ගන්නවා. හැබැයි මේ වගේ ඉලක්කම් දෙක නම් අපි ඒ දෙන්නව නැවත එකතු කරනවා. තනි ඉලක්කමක් වෙනකන් එකතු කරාම ඒකට අපි කියන ඉලක්කම් දර්ශකය කියලා. එහෙනම් පුතේ 5යි 1යි 6යි. එහෙනම් 6423 කියන සංඛ්‍යාව ඉලක්කම් දර්ශකය කීයද? 6යි. හරි. යමු අපි ප්‍රශ්නාංක 3ට. ප්‍රශ්නාංක 3 මෙන්න මේ වගේ ගානක් තමයි අපිට ලබා දෙන්නේ. ධන 8 එකතු කිරීම ඍණ 5 එකතු කිරීම ඍණ 4. පුතේ මේ ඇවිල්ලා සදිස් සංඛ්‍යා කියන පාඩමෙන් ඇවිල්ලා තියෙනවා. කොහොමද මේක හදන්නේ? මුලින්ම අපි මෙහෙම කරමු. මුලින්ම මේ ඍණ සංඛ්‍යා ටික අපි එකතු කරගමු. ඍණ 5යි ඍණ 4යි ඒවා ලකුණු සමාන නිසා අපි ඒ දෙන්නව එකතු කරනවා. ලකුණු සමානෙන් එකතු කරාම 9යි 5යි 4යි 9යිනේ. ඒ ලකුණම දානවා ඒක ඍණ. දැන් එයත් එක්ක එකතු කරන්න තියෙන පුතේ ධන 8. දැන් මේ අවස්ථාවේ මෙයාගේ ලකුණු සමාන නැහැ. පුතාලට පේනවා මෙයා ධන මෙයා ඍණ. එහෙනම් මොකද කරන්නේ? ලකුණු දෙක අසමාන නිසා විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරනවා. 9න් 8ක් 1යි. විශාල සංඛ්‍යාවේ ලකුණු දානවා ඍණ 9. එහෙනම් ඍණ නිසා අවසාන උත්තරේ එහෙනම් ඍණ උත්තරේ ඍණ 1යි. 1යි 4න් 1 දශම සංඛ්‍යාව බවට පත් කරන්න. දශම සංඛ්‍යාව බවට පත් කරන්න. දශම සංඛ්‍යාවක් බවට පත් කරන්න. හරිම ලේසි බලන්න කරන විදිහ. මුලින්ම මේ 1යි 4න් 1 කියන මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරනවා. 4 වරක් 1 4යි 4යි 1යි 5යි. එතකොට 4න් 5යි. අතන පුතේ මේක දශම කරන්න ක්‍රම දෙකක් මම කියා දෙන්නම්.
එකක් තමයි මේ උඩ තියෙන 5 බෙදනවා 4. එතකොට කොහොමද? 5 බෙදනවා 4න්. එතකොට දශම තමයි. 5ට 4 ඒවා 1යි. 4 වරක් 1 4යි. 5න් 4ක් අඩු කරාම 1යි. දිගටම බෙදා ගන්න ඕන මොකද දශම බවට පත් කරන්න. එහෙනම් බිඳුවක් අරගන්න සංඛ්‍යා නැති නිසා. මේ බිඳුව ගන්නකොට දශම තියෙනවා. දැන් 10ට 4 ඒවා කීයද? 10ට 4 ඒවා අපි දන්නෝ 2යි. 4 වරක් 2 8යි. ඉතුරු 2යි. නැවත බිඳුවක් ගන්නවා. ආයි දශම තියන්නේ නැහැ. තියෙ ඉවරයිනේ. දැන් 20ට පුතේ 4 ඒවා කීයද? 20ට 4 ඒවා 5යි. 4 වරක් 5 20යි බෙදලා ඉවරයි. එහෙනම් ඔන්න අපිට උත්තරය ආවා. 1යි 4න් 1 කියන්නේ 1.25යි. මේක ක්‍රමයක්. බලන්න හොඳට. මේක හදන තවත් ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙහෙම. අර විදිහටම මිශ්‍ර සංඛ්‍යා විෂම භාගයක් කරනවා. කළා පුතේ හරය 10 ගුණාකාරයක් බවට පත් කරගන්නවා. 4 අපිට 100 කරගත හැකි 25න් වැඩි කරලා. එහෙනම් පුතේ 5ත් වැඩි කරනවා 25න්. 4 වරක් 25 100යි. 5 වරක් 25 125යි. 100න් 125 කියන්නේ 1.25යි. ඔය ආකාරයටත් පුළුවන් කරන්න. හැබැයි මෙතන පොඩි දෙයක් තියෙනවා නේ පුතාට අපෙවුනා. ඒ හරය 10 ගුණාකාරය කියන්නේ 10 100 1000 10000 අන්නේ ආදී විදිහට කරන්න පුළුවන් නම් විතරයි මේ ක්‍රමය භාවිතා කරන්න වෙන්නේ. හැබැයි අර මම මුලින් කිව්ව ක්‍රමය ලවය හරයෙන් බෙදීමේ ක්‍රමය ඕනෑම භාගයක් දශම කරන්න යොදා ගන්න පුළුවන්. කනට ගැලපෙන්න වැඩේ භාවිතා කරන්න. යමු ඊළඟ ගානට. ඊළඟ ගාන තියෙන්නේ 3න් 2 ඊට පස්සේ 12න් 5 ඊට පස්සේ 6න් 1 කියන මෙන්න මේ භාග ටික ආරෝහණ පිරිවෙලට ලියන්න. ආරෝහණ පිරිවෙලට ලියන්න. මොකද පුතේ ආරෝහණ කියන්නේ? පොඩි එකේ ඉඳන් ලොකු එකට. පුතාලා දන්න. පොඩි එකේ ඉඳන් ලොකු එකට. හැබැයි තීරණයක් ගන්න බෑ මොකද හරය වෙනස්. දැන් මොකද කරන්නේ? අපි සංසන්දනය කරන්න හරය සමාන කරගන්නවා. මුංජි පහසුවක් තියෙන 12 කරගන්න ලේසි නේද? 3ක් 12 කරගත හැකි 6ක් 12 කරගත හැකි. එතකොට මේ 3 12 කරගන්න මම මෙයාව වැඩි කරන්න ඕන 4ෙන්. එහෙනම් ලවයත් වැඩි කරන්න පුතේ 4. 4 වරක් 2 8යි. 4 වරක් 3 12. මෙයාව වෙනසක් නැහැ. ඒකේ 12න් පංගුවක් විදිහටම 12න් 5 තියෙනවා. අන්න 6න් 1 හරය 12 කරගන්න 2කින් ගුණ කරන්න ඕන. 6 වරක් 2 12යිනේ. 2 වරක් 1 2යි. දැන් මම මේ ටික පොඩ්ඩක් අයින් කරනවා කරනවා. හරි. මට දුන්නේ 3න් 2 12න් 5 6න් 1 මම ඔන්න යාරව හදාගත්තා 12න් පංගු විදිහට. නැත්නම් හරය 12 වෙන විදිහට. දැන් සංසන්දනය කරත හැකි. 12න් 8 12න් 5 12න් 2. කවුද කුඩාම? 12න් 2. හැබැයි 12න් 2 නෙමෙයි උත්තරේට ගන්න 6න් 1. එහෙනම් ඔන්න කුඩාම 6න් 1. ඊළඟ මෙතනින් බලන්න කවුද ලොකු? 12න් 5. 12න් 5 12න් 5මයි. ඊළඟට ඉන්න 12න් 8 ඒ කියන්නේ 3න් 2. ක්‍රමයෙන් වැඩි වෙනවා. ආරෝහණ පිරිවෙල. ඔන්න ඔකයි උත්තරේ. පැහැදිලිනේ? පුතේ ඊළඟට කාලය පාඩමෙන් ගැටලුවක් ඔයාලා ලබා දෙනවා. අවුරුදු මාස දින කියන ඒවා එකතු කරන්න. අවුරුදු මාස දින අවුරුදු 10යි මාස 7යි දින 12කට එකතු කරන්න තියෙන්නේ අවුරුදු 13යි මාස 5යි
දවස් 20. දින 12යි දින 20යි එකතු කරාම දින 32යි. මම එකපාරට දැම්මේ නැහැ. ඇයි? බොහොම කල්පනාවෙන් කරන්න ඕන දෙයක්. පුතේ දින 30ට වඩා වැඩි වුණා. 32යිනේ. දැන් මොකද කරන්නේ? 30ක් අඩු කරනවා. එතකොට 2යි. එහෙනම් 2යි. දින 2යි. දැන් මේ 30 වැඩිපුර මේ ආව 30 මාසයක් විදිහට ඔන්න මාස වලට එකතු වෙනවා. මොකද දින 30කට වඩා එනවා නම් අපිට දාන්න බෑ. හරිද? ඊළඟට මේ මාසේ ගත්තා මාස පැත්තට මාස බැලුවා 1යි 7යි 5යි 7යි 5යි 12යි 1යි 13යි. පුතේ මාසවලත් නීතියක් තියෙනවනේ. මොකද්ද? මාස 12කට වඩා වැඩි නම් 12ක් අඩු කරගෙන උත්තරේ තමයි දාන්නේ. 32න් 30ක් අඩු කරාම 2 ආවා 2 දැම්මා 13න් 12ක් අඩු කරාම 1යි එහෙනම් 1 තමයි දාන්නේ. මාස 1යි. එතකොට මේ මාස 12 යනවා අවුරුද්දක් විදියට. එතකොට මෙතනට එකට දැම්මා නම් එක දාන එක්කෝ 10යි 13යි 23යි 1යි 24 කියලා දිනනවා. එහෙම නැත්නම් 3යි 1යි 4යි 1යි 1යි 2යි 24යි කියලා දිනනවා. ඒතර අවසාන උත්තරේ අවුරුදු 24යි මාස 1යි දින 2යි. මොකද්ද නීතිය 30කට වඩා වැඩි වුණොත් ඒ වැඩි ටික තමයි දාන්නේ 30 යනවා මාසයක් විදිහට. මාසවල 12ට වඩා වැඩි වුණොත් ඒ 12 අවුරුද්දක් විදිහට යනවා. ඒ 12න් අඩු කරපු උත්තරේ තමයි මෙතෙන්ට දාන්නේ. එහෙනම් කල්පනාවෙන් කර යුතු තවත් ගානක් තමයි ඔක. 20 24 30 20 24 30 කියන මේ සංඛ්‍යාවල මහා පොදු සාධකය හොයන්න ඕන. මහා පොදු සාධකය 20 24 30 මහා පොදු සාධකය. බලමු කරන විදිය. 20 කියන සංඛ්‍යාව අරගත්තා. 20 බෙදෙනවා 2කින් 10යි. 10 බෙදෙනවා 2කින් 5යි. 5 බෙදෙනවා 5න් 1යි. 24 අරගත්තා බෙදුවා පුතේ. 2කින් බෙදුවාම 12යි. 2කින් බෙදුවාම 6යි. 2කින් බෙදුවාම 3යි. 3ෙන් බෙදුවාම 1යි. 30ත් ගත්තා. 2කින් බෙදුවාම 15යි. ආපහු 3ෙන් බෙදුවාම 5යි. 5න් බෙදුවාම 1යි. මුලින්ම විදිහට බෙදලා හදා ගන්නවා. ඊට පස්සේ ලියනවා. 20 කියන්නේ 2 2 5. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 5. 24 කියන්නේ 2 2 2 3. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3. 30 කියන්නේ පුතේ 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5. දැන් අපි මහා පොදු සාධකය හොයන්න යන්නේ. මෙතන බලනවා මේ පේරි වලින් පේරි තුනටම ගන්න පුළුවන් ඒවා තේනවද? මෙන්න මේ බලන්න හොඳට. මෙන්න මේ 2 2 2 කියන පේරිය ගන්න පුළුවන්. ඒ හැර පේරි තුනටම පොදු සංඛ්‍යාවක් තව හොයන්න නෑ පුතේ. එහෙනම් මහා පොදු සාධකය 2යි. තව ආවනම් ඒවත් ගුණ කරලා ගන්නවා. පැහැදිලිද? ඊළඟ ගාන 4 16 8 කුඩා පොදු ගුණාකාරයේ කූපෝ කොහොමද හොයන්නේ? මේ ගණන් වල නම් අපි එකට තියලා බෙදනවා. ඉස්සර වෙන වෙනමනේ බෙදුවේ මාපෝසාවර. කුඩා පොදු ගුණාකාරය අපි මේක එකට බෙදනවා. කාගෙන්ද බෙදන්නේ? 2කින්. 4 2කින් බෙදුවාම 2යි.
16 දෙකෙන් බෙදුවාම 8යි 8 දෙකෙන් බෙදුවාම 4යි. නැවත මේ බෙදන්න පුළුවන් දෙකෙන්. 2ට 1යි 8 බෙදුවාම 4යි 4 බෙදුවාම 2යි. නැවත පුතේ දෙකෙන්. මේක බෙදලා ඉවරයිනේ. මෙතෙන්ට 2යි 2ට 2ව 1යි. එක දෙකක් මෙතන තියෙන හින්දා දෙකෙන් බෙදෙනවා 1යි 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 බෙදලා ඉවරයි. දැන් ඔන්න බෙදලා ඉවරයි. දැන් හරිම ලේසියි. කුඩා පොදු ගුණාකාරය. කූපෝ මෙන්න මේ තියෙනවානේ සංඛ්‍යා වැරක්. එයාව ලියලා මේ පැත්තේ ආපු සංඛ්‍යාව වැර ලියලා පුතේ ගුණ කරනවා. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි. එහෙනම් කුඩා පොදු ගුණාකාරය 16යි. ඒ කියන්නේ 4 16 8 කියන සංඛ්‍යාවලින් කුඩා පොදු ගුණාකාරයේ විදිහට මේ වෙලාවේ 16 ගන්න පුළුවන්. ඒක තමයි උත්තරේ. ඊළඟ ගැටලුව අපි අරන් තියෙන දර්ශක කියන පාඩමේ. බලන්න කොහොමද කරන්නේ කියලා. x සමානයි 3 වන විට 5යි x වර්ගයෙහි අගය සොයන්න. පුතේ 5යි x වර්ගය. අපි 5යි x වර්ගය ප්‍රසාරණය කරනවා. කොහොමද? 5 වැඩි කිරීම x වැඩි කිරීම x වර්ගය කියන්නේ ඒ වගේ දෙකක්. හරි. ඊට පස්සේ ගන්න මේක අපි ආදේශ කරනවා. 5 වැඩි කිරීම x වෙනුවට අපි ආදේශ කරන 3. x වෙනුවට කීයද ආදේශ ගන්න? 3. ආපහු x වලට කවද ආදේශ ගන්න? 3. දැන් ගුණ කරනවා. ගුණ කර සැනින් උත්තරේ එනවා. 5 වරක් 3 15යි 15 වරක් 3 45යි. එහෙනම් මේක අවසාන උත්තරේ 45යි. බලන්න කොච්චර ලේසිද කියලා. යන් අපේ ඊළඟ ගානට. අතෙන් 35 මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න. අතෙන් 35 මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න. මම මේ කරන විදිහ 35 කියන සංඛ්‍යාව අපි 8ෙන් බෙදනවා. මොකද අපි මේක තේරුම දැනගන්න 35 බෙදීම 8 නැත්නම් 8ෙන් 35 කියන්නේ 35 නැමැති ලවයේ 8 නැමැති හරයෙන් බෙදන්න. 35ට 8 වරක් කීයද? 8 වරක් 1 8යි 8 වරක් 2 16යි 8 වරක් 3 24යි 8 වරක් 4 32යි. 32යි. 8 වරක් 4 32යි. ඉතින් කීයද? 35න් 32ක් අඩු කරාම පුතේ ඉතුරු වෙන්නේ 3යි. ඔන්න ඔය බෙදීමේ පද්ධතියෙන් අපිට මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න පුළුවන් මෙහෙම පහසුවෙන්. 4යි වන්නේ සංඛ්‍යා ටික ගලප ගන්න විදිහ 4යි 8ෙන් 3යි 4යි 8ෙන් 3යි. ඒ කියන්නේ 35 කියන එක ඇතුලේ 8 වරක් 4ක් තියෙනවා. 8 වරක් 4 32යි ඉතුරු වෙනවා තව 3ක් අපි ඒක 8ෙන් පංගු විදිහට තියෙනවා. එහෙනම් 4යි 8ෙන් 3යි අවසාන උත්තරය. ඔන්න ඔය වගේ පුතේ ඔය ගණන් හදන්න ඔයා පුරුදු වෙලා තියුණා නම් ඔයාට විභාගේ 7 ශ්‍රේණී විභාගේ කෙටි ප්‍රශ්න සියල්ලම ඔයාට නිවැරදිව හදා ගන්න පුළුවන්. මතක තියාගන්න ගණිතය කියන්නේ භාෂාවක්. හරියට යූස් කරන්න පුරුදු වෙන්න ඕන. ඒක භාවිතා කරමින් එහෙනම් පුරුද්ද කියන එක ඇති කරගන්න ඕන. ගණිත දකුණු වැඩි වෙන්න හේතු දෙකයි. එකක් තමයි දැඩි පුරුද්ද, අනිත් එක තමයි දැඩි මතකය. දැඩි මතකය හදාගන්න දැඩි පුරුද්දකින් පුළුවන්. එහෙනම් අවසානයේ දකුණු ටික හදාගන්න නම් ඔබ මේවා පුරුදු විය යුතුමයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් පුතේ අපි හමු වෙමු.